හොඳම පලි ගැනීම ඇත්තෙන්ම කිසිම පලි ගැනීමක් නොකර සිටීමයි. තව දුරටත් කිසිදු තරහකින් කිසිදු ද්වේෂයකින් ඔබේ සිත කිලිටි කර නොගෙන තමන්ගේ ජීවිතේ ඉදිරියටම කිසිවකු නොසිතූ විරූ සාර්ථකත්වයක් කරා ගෙන යන එකයි නියම පලි ගැනීම. එවිටයි ඔබේ පලි ගැනීම සම්පූර්ණ වන්නේ. ඇත්ත ටිකක් අමාරු වැඩක්. ඔබට ලොකු උත්සාහයක් ගන්නට වෙනවා. ඔබව රිදවපු ඔබට අසාධාරණකම් කරපු ඔවුන් නිසා ඔබට වැරදුන බව ඔබට අසාර්ථක වුණ බව පවසමින් වරද ඔවුන්ගේ පිට පැටවීමෙන් ඔබට නිදහස් විය හැකි. එය ඉතාමත් පහසුයි. ඔවුන් නැතිනම් මම අද සතුටින්. ඔවුන් මේ දේ කළේ නැතිනම් මම අද ජයග්‍රහණය කරලා වගේ දේවල් කියමින් එක තැන පල්වීමටද ඔබත් කැමතියි. තමන්ගේ ඉලක්කයට නොයා ඒ සඳහා එක්ස්කියුසස් සෙවීමෙන්වත් අසා සිටින්නන්ගේ අනුකම්පාව සෙවීමෙන්වත් ඔබ සාර්ථක වන්නේ නැහැ. ඔබගේ ජීවිතයේ වගකීම ඔබම ගත යුතුයි. ඔබගේ ඉලක්ක කරා යා යුත්තේ ඔබමයි. නැතහොත් කිසිම දිනක සතුට ඔබ කරා පැමිණෙන්නේ නැහැ. ඔවුන් නිසා ඔබව විනාශ කර ගන්නවාද නැතිනම් ඔබේ සාර්ථකත්වය කරා මෙතැන් සිට පියනගනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබමයි. ද්වේෂ සහගත පලි ගැනීම් වලින් ඔබට කවදාවත් දිනන්නට බැහැ. හරියට ගිනියම් වූ අඟුරු කැබැල්ලකින් තවකෙකුට දමා ගැසීමට පෙර පිච්චෙන්නේ ඔබගේම අත වගේ. එවන් පලි ගැනීම් වලදී දැනෙන වේදනාවෙන් ආතතියෙන් මානසික පීඩනයෙන් පළමුවෙන්ම හානිය සිදුවන්නේ ඔබටමයි. ඔබටම හානි කරගන්නවා යනු ඔබගේ පරාජය බලාපොරොත්තු වන ඔවුන්ගේ ජයග්‍රහණයයි. අතීතය අමතක කරන්න. ඔබට අසාධාරණකම් කළ පිරිස් ජීවිතයෙන් පමණක් නොව ඔබගේ මතකයෙන්ද ඈතට විසිකර දමන්න. ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සහ සතුට සොයා ඉදිරියටම පියනගන්න. ඔබට ජයග්‍රහණය කළ හැක්කේ එවිටයි. කිසිවකුට දොස් පවරමින් සිටීමෙන් නොවේ. ඔවුන්ව අමතක කිරීමෙන් ඔබේ සිතට ලොකු නිදහසක් දැනේ. ඒ නිදහසම මෙතැන් සිට ඔබේ ඉදිරි ගමන සැලසුම් කිරීමට ඔබට මඟ පාදයි. ධෛර්යවත්ව ඉදිරියට යන්න. සාර්ථකත්වය කරා පැමිණි පසු ඔවුන්ට ස්තුති කරන්න. ඔබට ඒ ශක්තිය ලබා දීම සම්බන්ධයෙන් ඔබේ ගමනට හොඳ පදනමක් දැමීම සම්බන්ධයෙන් එයයි නියම පලි ගැනීම වන්නේ.